ඔයා අහලා තියෙනවද මීට කලින් ඉංග්‍රීසි වලදී අපි කියනවා Parliament of Owls, Army of Frogs, එහෙම නැත්නම් School of Fish කියලා. මීට කලින් මේව අහලා නැත්නම් එහෙම නැත්නම් අහලා තියෙනවා තේරුණා නිකන් hina යනවා වගේ නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඒ කියන්නේ ඔයා දන්නව දෙයක් හැබැයි ඒක හරියටම දැනගෙන නැහැ. එහෙම නැත්නම් හරියටම ඉගෙනගෙන නැහැ. එහෙනම් අපි වීඩියෝ එක බලලා ඉමු. දැන් මේව නිකන් බැලු බැලමට hina යනවා වගේනේ. පාර්ලිමන්ට් එක කියන්නේ අපි දන්න පාර්ලිමේන්තුව. හැබැයි අවුල්ස් කියන්නේ බකමූණු. එතකොට ආමි කියලා කියන අපි දන්නවනේ ආමි එක. එතකොට ෆ්‍රොග්ස් කියන්නේ ගෙම්බෝ. එතකොට ස්කූල් ඉස්කෝලේ ෆිෂ් මාළු. කොහොමද මේවා එකිනෙකට සම්බන්ධ වෙන්නේ? ඇයි අපි මේවා එකිනෙකට සම්බන්ධ කරලා කතා කරන්නේ? අපි අද මේ වීඩියෝ එකකින් බලන්නේ. ඉතින් ඔයා පළවෙනි වතාවට මේ channel එකේ මේ YouTube channel එකේ වීඩියෝ එකක් බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. සම මීට කලින් දාපු වීඩියෝස් කැමති නම් ගිහලා බලන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරන්න යන්නේ 6 7 8 9 සහ O level කියන්නේ සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය වෙන ඒ වගේම අපිට එදිනදා ජීවිතේ කතා බහ කරන්න පවා ගොඩක් වැදගත් වෙන මාතෘකාවක්. collective nouns. collective nouns කියලා කියන්නේ අපි කියනවනේ කුරුල්ලෝ රංචුවක්. කඳු පන්තියක්. අපි එහෙම කියනවනේ සාමාන්‍යයෙන් කඳු ගොඩක් තියෙනවා නම් කරලා එහෙම කියද්දි ඒකෙන් තේරෙන්නේ අපි අර සිංහල වලදී උනත් එච්චර අපි vocabulary දන්නේ නැහැ කියන එක. අපි වචන දන්නේ නැහැ. කොයි වචනේද අදාළ තැනට යොදන්න ඕනේ කියන එක දන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් තේරෙන්නේ. එහෙම නැතුව ඉංග්‍රීසි ඉගෙන ගනිද්දී ඉංග්‍රීසි ලියද්දී සහ ඉංග්‍රීසි කතා කරද්දී හොඳට ලස්සනට වචන හසුරවන්න ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි nouns වර්ගයක්. නැත්නම් නාමපද වර්ගයක් තමයි collective nouns කියලා කියන්නේ. එතකොට collective noun එකක් අපි පාවිච්චි කරන්න ඕනේ එකම જાතියේ දේවල් ටිකක් එහෙම නැත්නම් එකම જાතියේ සත්තු පිරිසක් එහෙම නැත්නම් එකම જાතියේ පුද්ගලයන් පිරිසක් එකට එකතු කරලා ගන්න පුළුවන් එක පොදු වචනයක් විදිහට තමයි මේ collective nouns හඳුන්වන්නේ. අපි එදිනදා ජීවිතයේ බහුලව භාවිතා කරන collective nouns ගොඩාක් තියෙනවා. සාමාන්‍යයෙන් අපිට collective nouns කොටස් තුනකට සාමාන්‍යයෙන් අර අපිට පාඩම් කරන්න ලේසි වෙන අඳුර ගන්න ලේසි වෙන කොටස් තුනකට වෙන් කර ගන්න පුළුවන්. පළවෙනි කොටස අපිට ගන්න පුළුවන් පුද්ගලයන් කියලා. පුද්ගලයෝ සමූහයක් එකට එකතු වෙන තැනකට කියන්න පුළුවන් crowd. එතකොට සෙනගක් කියන තේරුම. එතකොට crowd of people කියලා ගන්න පුළුවන් collective noun එක. ඊළඟට අපිට ගන්න පුළුවන් team කියන collective noun එක. team කියලා කියන්නේ ක්‍රීඩාවකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවකදී වෙන්න පුළුවන්. එකට එකතු වෙලා වැඩ කරන පිරිසක්. එතකොට team of players, class දන්නවා students නේද? class කිව්වම students. class of students කියලා ගන්න පුළුවන්. then band අපි දන්නවා music bands තියෙන්නේ. සංගීත කණ්ඩායම්. අනේකට තමයි band කියලා කියන්නේ. band of musicians කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් band of musicians. next staff of workers එහෙම නැත්නම් crew of workers එකට වැඩ කරන පිරිසකට අපිට කියන්න පුළුවන් staff එකක් එහෙම නැත්නම් crew එකක් කියලා. ඊළඟට අපි බලමු සත්තුන්ට අපිට පාවිච්චි කරන්න පුළුවන් collective nouns මොනවද කියලා. first සහ කියන්නේ මුලින්ම අපි ගන්න සහ ගොඩාක්ම common collective noun එක තමයි සත්තුන්ට ගන්න flock සහ herd. flock කියලා එක අපිට ගන්න පුළුවන් birdsට කුරුල්ලන්ට සහ sheepට. එතකොට flock of birds, flock of sheep කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට herd කියන්නේ රැලක් කියන එක. එතකොට herd of cattle, herd of elephants, herd of horses කියලා අපිට ගන්න පුළුවන් herd කියන collective noun එක. ඊළඟට pack of wolves, pack of dogs කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට school මම උදාහරණෙදි කිව්ව එක school of fish කියලා තමයි අපි කියන්නේ. school කියලා කියන්නේ ඉස්කෝලේට තමයි. හැබැයි මෙතනදී නම් අපි collective noun එකක් විදිහට මම දාලා. ඊළඟට swarm of bees. then troop of monkeys.
ඊළඟට අපි බලමු objects වලට. එහෙම නැත්නම් things. දේවල් වලට මොන වගේ collective nouns ද පාවිච්චි කරන්නේ කියලා. අපිට ගන්න පුළුවන් bunch පොකුරක් කියන එක. Bunch of flowers, bunch of grapes, bunch of bananas and bunch of keys. යතුරු වලටත් අපිට bunch එකක් කියලා කියන්න පුළුවන්. කියනවා ඉංග්‍රීසි වල. ඊළඟට stack. එහෙම නැත්නම් stack. එහෙම නැත්නම් pile. stack එකක් කියලා කියන මෙහෙම එක මත එක තියෙනවා කියන තේරුම. එතකොට stack of books, pile of books. එහෙම නැත්නම් stack of papers, stack of boxes කියලා ගන්න පුළුවන්. ඊළඟට card packs වලට අපි කියනවා pack of cards. එහෙම නැත්නම් deck of cards. එතකොට මතක් කරලා බලන්න අපි pack කියන එක animals වලටත් පාවිච්චි කරනවා. ඒක animal කෙනෙක්ට. වීඩියෝ එක අපස්ට යවන්න නැතුව මතකද කියලා බලන්න දැන් මතක් කරලා මොන animal ටද අපි pack කියන වචනේ පාවිච්චි කරේ කියලා. පාන් වලට කියන්නේ loaf of bread. loaf of bread. එහෙම නැත්නම් අපිට slice කියලාත් ගන්න පුළුවන් පාන් පෙත්තක් කියලා. slice of bread කියලා. ඊළඟට පඩිපෙළට කියනවා stairs. එතකොට පඩිපෙළට කියන collective noun එක තමයි පඩිපෙළ සඳහා පාවිච්චි කරන එක flight. flight of stairs. ඊළඟට fleet කියන වචනේ අපි පාවිච්චි කරනවා ships වලට. fleet of ships, fleet of cars, fleet of houses. අපි collective noun එක ගන්නේ singular කියන එක. singular වලින් තමයි collective noun එකක් තියෙනවනම් collective noun එක විදිහට බලලා singular verb එකක් තමයි අපි දාන්න ඕනේ. හරි නේද? එහෙනම් අදට මේ වීඩියෝ එක මෙච්චරයි. collective nouns ගැන ඔයාලට තිබ්බ දැනුම චුට්ටක් වැඩි වෙන්න ඇති සහ මුකුත්ම දන්නේ නැතුව හිටියට මොකක් හරි අයිඩියා එකක් එන්න ඇති කියලා හිතනවා. ඔයාලගේ අදහස් මොනවා හරි ප්‍රශ්න ගැටලු තේරෙන්නේ නැති තැනක් තිබ්බනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් විදිහට කියලා දෙන්න try කරන්න. ඉතින් channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් like එකක් දාගෙන යන්න. එහෙනම් thank you.